ආයතන කියලා පිළිගන්නා සියලු දෙනාම මගේ YouTube නාලිකාවට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන සමාජයේ ගොඩක් වෙලාවට කතා කරන මාතෘකාවක් ගැන. හැබැයි නොදන්න තොරතුරු කීපයක් ගැන. ඉතින් මේකෙදි දියවැඩියාව කිව්වම අද සමාජයේ බොහෝ දෙනා පෙළෙන රෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ රෝගේ ගත්තාම ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. පළවෙනි ආකාරයේ දියවැඩියාව, දෙවෙනි ආකාරයේ දියවැඩියාව සහ ගර්භණී සමයේ දියවැඩියාව විදියට. මේකේ පළවෙනි ආකාරයේ දියවැඩියාව කියලා කියන්නේ උපතේදී හරි උපතේදී පස්සේ හරි අපේ අග්න්‍යාශයේ මේ ඉන්සියුලින් හෝමෝනය නිපදවන සෛල අක්‍රිය වීම නැත්නම් විනාශ වීම නිසා අපේ ඇඟේ අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් හෝමෝනය නිපදවන්න බැරිකම නිසා ඇතිවන දියවැඩියා තත්ත්වය. දෙවෙනි ආකාරයේ දියවැඩියාව කියන්නේ අපේ ඇතිතරම් ඇඟින් ඉන්සියුලින් හෝමෝනේ ශ්‍රාවය වුණත් අපේ සෛල ඉන්සියුලින් වලට සංවේදී නොවන නිසා ඇතිවන දියවැඩියා තත්ත්වය. ඉතින් මම අද කතා කරන්න යන මේ ක්‍රියාවලියට ඉතාමත් වැදගත් වෙන්නේ මේ දෙවෙනි ආකාරයේ දියවැඩියාව. ඒක තමයි ඇත්තටම අද බොහෝ දෙනෙක් හිතනවා මේ දියවැඩියා රෝගය හැදුනට පස්සේ මට මේ ඖෂධ ජීවිත කාලෙම ගන්න වෙනවද? ඒක නිසා මට අතුරු ආබාධ ඇති වෙයිද? මගේ දැන් සීනි පාලනය කරගන්න නම් මට අනිවාර්යයෙන්ම ජීවිත කාලය පුරාවටම ඖෂධ හරි ඉන්සියුලින් හරි ගන්න වෙනවයි කියලා බොහෝ දෙනා බියටපත් වෙනවා, දුකටපත් වෙනවා. ඉතින් මම කතා කරන්න යන්නේ අද ඒ වගේ දුකටපත් නොවි ඖෂධ හෝ ඉන්සියුලින් නොගෙන මේ දියවැඩියාව පාලනය කරගන්න. එහෙමත් නැත්නම් සුව කරගන්න පුළුවන් විදිහක් ගැන. ඇත්තටම මේකෙදි අපි දියවැඩියාව සම්පූර්ණයෙන්ම නිට්ටාවට සුව වීමක් ගැන නෙමෙයි කතා කරන්නේ. අපි මේකෙදි කියන ඩයබටිස් රෙමිෂන් ප්‍රොසෙස් එක කියලා තමයි මේක හඳුන්වන්නේ. මේකෙදි අපි දියවැඩියාව සමනය කර ගැනීම කියලා තමයි හඳුන්වන්නේ. මේකෙදි අපි ගත්තොත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි complete remission කියනවා. ඒ කියන්නේ මේකෙදි අඩුම අවුරුද්දක්වත් අපි ඖෂධ හෝ ඉන්සියුලින් හෝමෝනය භාවිතා කරන්නේ නැතුව අපේ රුධිරගත සීනි මට්ටම සාමාන්‍ය පරාසයක පවත්වා ගන්න පුළුවන් නම් අපි කියනවා මේක complete වෙනද සම්පූර්ණ remission සමනය ක්‍රියාවලියක් කියලා. සැපි prolonged remission එහෙම නැත්නම් දීර්ඝකාලීනව දියවැඩියාව සමනයක් කියලා හඳුන්වන්නේ අපි අවුරුදු 5ක්වත් මේ ඖෂධ හෝ ඉන්සියුලින් භාවිතයකින් තොරව අපේ රුධිරගත සීනි මට්ටම සාමාන්‍ය අගයක පවත්වා ගැනීම. ඉතින් ඔයගොල්ලන්ටම තේරෙනවා දැන් ඖෂධ හෝ ඉන්සියුලින් භාවිතයකින් තොරව අපිට මේ සීනි රුධිරයේ සීනි මට්ටම පාලනය කරගෙන දියවැඩියා රෝගී තත්ත්වය පාලනය කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ ඇමරිකානු දියවැඩියා සංගමය නැත්නම් ඇමරිකන් ඩයබටිස් ඇසෝසියේෂන් එක මේ ඩයබටිස් රිමිෂන් කියන ක්‍රියාවලිය සඳහා කොහොමද අනුගත වෙන්නේ කියන එකට ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා. ඉතින් මේකෙදි අපි මේ රිමිෂන් කියන ක්‍රියාවලියට සමනය ක්‍රියාවලියට ඇතුළත් වෙන්න නම් අනිවාර්යයෙන්ම අපේ දේහ බරෙන් 10%ක්වත් අඩු කරගන්න ඕනේ. ඉතින් මේ 10%ක් අපේ දේහ බරෙන් අඩු කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම අපේ ආහාර රටාව සහ අපේ ජීවන ක්‍රියාපිළිවෙල නැත්නම් ක්‍රියාශීලී ජීවන රටාවකට යොමු වීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ අපි ආහාර වේල සකස් කරගන්න ඕනේ මේ රිමිෂන් ක්‍රියාවලිය පුරාවටත් අපි මුලින්ම මේ 10%ක් බලාඩු කරගන්න කියන එක ගැන. ඉතින් ඊට පස්සේ ඇත්තටම මේ ක්‍රියාවලියට අපිට යොමු වෙන්න ඕන නම් මුලින්ම අපේ එන්ඩෝක්‍රයිනොලොජිස්ට් එහෙම නැත්නම් හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමා හම්බ වෙලා අපි උපදෙස් ලබා ගන්න ඕනේ අපි මේ ඩයබටිස් රිමිෂන් ක්‍රියාවලිය පටන් ගන්න කැමති බව සඳහන් කරනවා. ඉතින් ඊට පස්සේ අපි මේ 10% බලාඩු කරගත්තට පස්සේ අපි දිගටම ආහාර වට්ටෝරුව නිවැරදිව අනුගමනය කිරීම ඉතාමත් වැදගත්. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් පෝෂණ වේදී නිලධාරියෙකු හම්බ වෙලා මේ පිළිබඳව වැඩිදුර උපදෙස් ලබා ගන්න ඔයාලටම සකස් කරපු ආහාර වට්ටෝරුව ලබාගෙන ඒක ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ව්‍යායාමත් දිනපතා කිරීම අත්‍යවශ්‍යයි. මේ විදිහට රිමිෂන් ක්‍රියාවලියේදී කාලය තුළ මේ ආහාර අනුගමනය කරනවා වගේම ඉතාමත් වැදගත් අපි නිවසේදී ග්ලූකෝමීටරේ මගින් නිරාහාර රුධිර පරීක්ෂණයක් උදෑසනම සිදු කිරීම. ඉතින් ඒකෙදි අපිට බලා ගන්න පුළුවන් අපි මේ ඖෂධ හෝ ඉන්සියුලින් භාවිතයකින් තොරව අපේ සීනි මට්ටම සාමාන්‍ය අගයක පවතිනවද නැද්ද කියන එක. ඉතින් මේ විදිහට මාස 3ක් යනකම් ක්‍රියාත්මක වෙලා අපිට පුළුවන් මාස 3කින් පස්සේ
අපේ රුධිරේ HbA1c කියන සීනි පරීක්ෂාව කරගන්න. ඉතින් මේකෙදි මේ HbA1c අගය 6.5ට වඩා 6.5ට වඩා අඩුවෙන් තියෙන්න ඕන. ඉතින් ඊට වඩා වැඩි නම් අපි නැවතත් ඖෂධ භාවිතයට යොමු වෙන්න සිද්ධ වෙනවා. අපේ එන්ඩොක්‍රයිනොලොජිස්ට් හම්බ වෙලා උපදෙස් ලබාගෙන. එහෙම නැත්නම් අපිට මේ රිවිෂන් ක්‍රියාවලිය ඖෂධ භාවිතයකින් තොරව සීනි පාලනය කරගෙන යන එක අඛණ්ඩව සිදු කරගෙන යන්න පුළුවන්. ඉතින් මේකෙදි අපි බලමු කොහොමද දැන් මේ ආහාර අපි සකස් කරගන්නේ කියලා මේ සමනය කිරීමේ ක්‍රියාවලියේදී. ඒතකොට දියවැඩියා රෝගියෙක් නම් ආහාර ගන්න පිළිවෙල ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනි එක තමයි අපි මීල් ස්කිපින් කරන්න හොඳ නැහැ. ආහාර වේල් මගහැරීම සිදු කරන්න හොඳ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට වර්තමානයේ නොයෙකුත් අන්තර්ජාලයේ සහ ඒ වගේම විවිධ කණ්ඩායම් ඇත්තටම පෝෂණ වේදේ කියන්නේ අපි ගත්තාම පිළිගත් පාඨමාලාවක් උපාධි පාඨමාලාවක් හැදෑරීමෙන් පස්සේ තමයි අපිට පුළුවන් මේ ආහාර සහ පෝෂණය පිළිබඳව උපදෙස් ලබා දෙන්න. ඉතින් එහෙම නැතුව අන්තර්ජාලයේ උපදෙස් සමහරක් වෙලාවට මේ YouTube එක හරහා ගොඩක් වෙලාවට අපි දකිනවා විවිධ ආහාර වට්ටෝල වර්ග හඳුන්වලා දෙනවා දියවැඩියාවට හොඳයි කියලා. හැබැයි හරි විදියට අපි ආහාර ගන්නවා නම් මේ meal skipping එහෙම නැත්නම් ආහාර වේල් මගහැරීම සිදු කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි සතියේ අපි ආහාර ගන්නකොට එකම වෙලාවකදී ආහාර ගන්න හුරු වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට උදෑසන ආහාර වේල අද 8ට ගන්නවා නම් සතිය පුරාම උදෑසන ආහාර වේල 8ට ගන්න අපි හැකිතරම් උනන්දු වෙන්න ඕන උත්සාහ කරන්න ඕන. ඒ වගේම තමයි අපි දියවැඩියා රෝගියෙකුගේ ආහාර වට්ටෝලේ ප්‍රධාන ආහාර වේල් 3ක් සහ කෙටි ආහාර වේල් 2ක් හෝ 3ක් අන්තර්ගත වෙන්න ඕන. එතකොට මේ ප්‍රධාන ආහාර වේල් තුනේදී අපි කොහොමද මේ කාබෝහයිඩ්‍රේට් එහෙමත් නැත්නම් පිෂ්ඨය බෙදා හරින්නේ. ඉතින් මේකෙදි ඔයගොල්ලෝ දන්නවා සීනි වැඩි වෙන්න ප්‍රධානම හේතුව තමයි පිෂ්ඨය එහෙමත් නැත්නම් කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීම. ඉතින් ඒක නිසා දියවැඩියාව තියෙන ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. අපේ ආහාර ප්‍රධාන ආහාර වේලක තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ග්‍රෑම් 45කට විතර සීමා කරන්න. ඉතින් මේ ග්‍රෑම් 45 එක වේලකට ඒ වගේම තමයි දවස පුරා අපි මේ වේල් තුනටම අපි දෛනිකව ගන්න පිෂ්ඨ ප්‍රමාණය පිෂ්ඨ මේ ආහාර ටික විසිරුවා හරින්න ඕනේ. ඒකෙදි අපි දැන් උදෑසන ආහාර වලට විශාල පිෂ්ඨ ප්‍රමාණයක් අපි කියන්නේ 45 ගානේ අපි 135 ග්‍රෑම් වගේ නම් දෛනිකව ගන්න ඕන. අපි ඒ ග්‍රෑම් 135 උදෑසන ආහාර වලට ලොකු අපි මඤ්ඤොක්කා වගේ ලොකු ආහාර ප්‍රමාණයක් අරගන්නවා නම් ඒක සුදුසු වෙන්නේ නැහැ. ඒකෙන් අපි දියවැඩියාව පාලනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒක දවස පුරා විසිරුවා හරින්න ඕනේ වේල් 3 අතර. සාමාන්‍යයෙන් අපි ගත්තාම අපි අර පිරිසි අඩු කෝප්පෙන් භාගයක සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨය ග්‍රෑම් 15ක් විතර අන්තර්ගත වෙනවා. ඉතින් ඒක නිසා අපිට උපරිම වශයෙන් අඩු කෝප්ප එකමාරක් විතර තමයි ප්‍රධාන ආහාර වේලකට අපිටපත් ගන්නවා නම් ආහාරයට ගන්න පුළුවන්. ඒකෙදි අඩු කෝප්පයකට විතර සීමා වෙන්න පුළුවන්. මොකද අපි ගන්න එළවලු වර්ගවල වැඩි වශයෙන්ම තියෙන කාබෝහයිඩ්‍රේට්. ඉතින් ඒක නිසා අඩු කෝප්ප එකමාරක් අතර අපිට අනිවාර්යයෙන්ම සීමා වීමක් සිද්ධ කරන්න වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි කෙටි ආහාර වේල ගත්තාම මම කලින් වීඩියෝ එකක් තියෙනවා ඔයාලට බලන්න පුළුවන් අපි මොනවාද ගන්න ඕනේ පෝෂ්‍යදායී කෙටි ආහාර වේල් කියන එක ඔයාලට ඒකෙන් බලන්න පුළුවන්. ඉතින් ඔන්න මේ ওই විදිහට අපිට ආහාර ගන්න පිළිවෙල සරලව සකස් කරගන්න පුළුවන්. ඒකෙදි අපි ඇත්තටම රාත්‍රී ආහාර වේල වගේ ගත්තොත් ඒකෙදි බත් වගේ විශාල පිෂ්ඨ ප්‍රමාණයක් ගන්න නැතුව අපි 45ටත් වඩා ගොඩක් අඩුවෙන් අපිට පුළුවන් සමබල ආහාර වේලක් ලබා ගන්න. ඒක වඩාත් සුදුසුයි. ඒකෙදි අපි අර කෝසිස් මීල් එකක් වගේ දෙයක් වඩාත් සුදුසු වෙනවා. අපි එළවලු ටිකක් වාෂ්පෙන් හුමාලින් තම්බලා මාළු හරි, පිත්තර හරි, කුකුල් මස් හරි එක අපිට පුළුවන් පාන් පිත්තක් වගේ ඕනෙම නම් ටෝස්ට් කරපු පාන් පිත්තක් එක්ක මේ ආහාර වේල ගන්න. ඉතින් මේ වගේ ආහාර වේලක් දියවැඩියා රෝගියෙකුගේ රාත්‍රී ආහාර වේල විදිහට සකස ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපි ආහාර වේල සකසගත්තොත් අපිට මේ දියවැඩියාව සමනය ක්‍රියාවලිය අපිට සාර්ථකව කරගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ මම අද කිව්ව තොරතුරු ඉතාමත් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඕගොල්ලෝ තවත් දුක් වෙනවා නම් මේ ඖෂධ භාවිතයකින් තොරව අපිට දියවැඩියාව පාලනය කරගන්න බැහැයි කියලා. ඇත්තටම
මේ ක්‍රමයට පුළුවන් අපිට මේ දියවැඩියාව දීර්ඝ කාලයක් පුරාවට අපිට මේ ඖෂධ හෝ ඉන්සියුලින් භාවිතයකින් තොරව පාලනය කරගෙන යන්න. ඇත්තටම ඔයාලත් මේ පිළිබඳව උනන්දු නම් මගේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ මේක සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අහන්න මගේ WhatsApp අංකය හරහා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැමදාමත් නිරෝගීවත්ව ඉන්න නිරෝගීමත් තොරතුරු පිළිබඳව යාවත්කාලින වෙන්න කියලා හැමෝටම මම ආරාධනා කරනවා.